හරි. ඇහෙනවා කී වසරද මේ 10 වසර. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි ක්ලාස් එක පටන් ගමු. පුතේ ඔයගලන්ට පේපර් එකක් දාලා තිනවා ගෲප් එකට. ඒ පේපර් එකේ print out ගන්න බැරි වුණා නම් ගැටලුවක් නැහැ. ගන්න පේපර් එක. හරි. පේපර් එකේ පුතේ දැන් අපි මේ පාඩමෙන් කතා කරේ ඒ කියන්නේ පළවෙනි පාඩම 10 වසරේ මොකද්ද තියෙන්නේ? පරිමිතිය කියන පාඩම තමයි තියෙන්නේ. ඉතින් මේ පරිමිතිය කියන පාඩමෙන් තමයි පුතේ ওই ප්‍රශ්න ටික දාලා තියෙන පේපර් එකට. ඉතින් මෙතන ඇති සමහර දරුවෝ පුතේ 11 වසර තියෙන අඟහරුවාද පුතේ 11 වසරේ ක්ලාස් එක අඟහරුවාදට දාලා තින්නේ. හරි. හරි. මේ පරිමිතිය කියන පාඩම පුතේ සමහර අය කරපු අය ඇති, සමහර අය කරපු නැති අයත් ඇති. ඒ නිසා මේ පාඩමේ මුලින්ම මම කරන් ඇති මේ දේවල් මතක් කරගෙන පාඩම කියලා දීලා තමයි මේ ප්‍රශ්න ටික කතා කරන්නේ. හරිද? පාඩම උගන්වන ගමන් තමයි මම මේ ප්‍රශ්න ටික කතා කරන්නේ. හරිද? ඉතින් කැමගම් කරන්න පේන්නේ නැහැ කට්ටිය. කාවක. අකලංක කෝ කලංක හරි අනිත් අය හරි අනිත් අය තොන් කරන ඉක්මනට අකලංක කවුද අපි නෙක්මි චමත්කා ජනිත් දසුන් ලියෝන් සිතුම් නෙතුම් මන්ට නහර නියම අන්න එහෙම කැම්මේ කලින් දැන් පුරුදු නෑ වගේ කන්ටියට කලින් කැම්මේ කරන් ක්ලාස් එකේ ඉඳලා දැන් මේ නිකන් අලුතෙන් වගේ හරි දැන් පරිමිතියන මේ අපි ඉගෙන ගන්න පරිමිතිය පාඩමේ පුතේ මම මෙතන මේ පේපර් එක සාකච්ඡා කරද්දී පරිමිතිය පාඩමේ කියන්නේ වාට තීරි හරියට ඉගෙන ගන්න නැත්නම් අද නම් අලුතෙන්ම ක්ලාස් එකට ආවේ ඒ දේවලුත් මම මතක් කරන්නම් හරි පුතේ පරිමිතිය කියලා කියන්නේ මම මුලින්ම කියන්නම් පරිමිතිය කියලා අපි මෙතන හඳුන්වන්නේ මොකද්ද පරිමිතිය කියන්නේ යම් කිසි තල රූපයක වේවා ඔකර රූපයක වටේ දිගට තමයි අපි පරිමිතිය කියලා කියන්නේ හරිද යම් කිසි තල රූපයක වටේ දිගට තමයි මම පරිමිතිය කියලා කියන්නේ වටේ දිගට තමයි අපි පරිමිතිය කියලා කියන්නේ හරිද දැන් හිතන්න මෙන්න මෙහෙම රූපයක් තියෙනවා කියලා ඉඩමක් තියෙනවා කියලා හිතන්න කව උදාහරණයක් විදිහට ඔන්න ඉඩමක් තියෙනවා හරි මේ ඉඩමේ දිග අපි ගමු 50 මීටර කියලා. පළල 20 මීටර. දිග 50 මීටර පළල 20 මීටර. එතකොට මෙයාගේ පරිමිතිය ඇහුවොත් හරිද? මෙයාගේ පරිමිතිය ඇහුවොත් පරිමිතිය කියන්නේ වටේ දිග. පරිමිතිය කියන්නේ වටේ දිග. ඒතර වටේ දිග ගන්න පුතේ මෙයා 50යි නම් මේ දිගත් 50යි. ඒතර මෙයාත් 50යි ඔන්න මාක් කරගත්තා මම 50යි කියලා. මෙයා 50යි නම් මෙයාත් 50යි. මෙයා 20යි නම් මෙයාත් 20. හරිද? මෙයා 50යි නම් මෙයාත් 50යි මෙයා 20යි නම් මෙයාත් 20යි හරිද මෙයා 50යි නම් මෙයා 50යි මෙයා 20යි නම් මෙයා 20යි හරි දැන් පරිමිතිය හොයද්දී අපි කොහොමද මෙයාගේ පරිමිතිය හොයන්නේ මේ වටේ දිග සම්පූර්ණ වටේ දිග මෙතනින් පටන් ගත්තා පුතේ පරිමිතිය හොයන්න මම ක්‍රමයක් කියලා දෙන්න සාමාන්‍යයෙන් මොකක් හරි රූපයක පරිමිතිය හොයද්දී ඔයාලට පුළුවන් එක තැනකින් පටන් අරගෙන සම්පූර්ණ වටයක් ගිහිල්ලා ආයෙමත් එතනට එක තැනකින් පටන් අරන් සම්පූර්ණ වටයක් ගිහිල්ලා ආයෙමත් එතනට එනකන් තියෙන දිගවල ටික ඔයා මොනවා කරනවා හරිද එකතු කරා නම් ඔයාලට සම්පූර්ණ වටේ දිගින් නැත්නම් පරිමිතිය හොයන්න පුළුවන් 50 මෙතනින් පටන් ගත්ත 50 20 50 20 50 20 50 20 එහෙනම් 50යි 20යි 50යි 20යි 70යි 50යි 70යි 120යි 140 මීටර අනිවාර්යයෙන්ම දාන්න ඕන ඒකකය මොකද්ද මීටර කියලා. හරි. හොඳට මතක තියාගන්න පුතේ. ඒකකය දෙන්නේ සෙන්ටිමීටර නම් පරිමිතිය අවසාන එකකය වෙන්නේ සෙන්ටිමීටර. ඒකකය දෙන්නේ මිලිමීටර නම් පරිමිතිය අවසාන එකකය වෙන්නේ මිලිමීටර. ඒකකය දෙන්නේ මීටර නම් පරිමිතිය අවසාන උත්තරය ඒකකය වෙන්නේ මීටර. ඔන්න ඔක මතක තියාගන්න ඕන. හරිද? පරිමිතිය කියන්නේ මොකද්ද? යම් කිසි තල රූපයක වටේ දිග. අපේ වටේ දිගවල ටික එකතු කරා නම් මට පරිමිතිය හොයන්න පුළුවන්. හරි. ගන්න පේපර් එක. පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අහන පුතේ. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය PB එහි දිග L නම් ඍජු කෝණාශ්‍රය පළල හොයන්න ඕන. හරි. දැන් මේක තේරුණානේ මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මම මේක උදාහරණයක් කියලා දුන්නේ. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය කියන පුතේ පීලු දිග L නම් පළල නම් දිගේ මෙයක් L පරිමිතිය P
පරිමිතිය තියෙනවා. පුතේ මෙතන පළල මම දන්නේ නැහැනේ. පළලනේ මම හොයන්න ඕන. හරිද? පළල තමයි මම දන්නේ නැත්තේ. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ පළල මම x කියලා ගන්නවා. x කියලා ගන්නවා. හරිද? පළල මම x කියලා ගන්නවා. එහෙම ගත්තම මේ x තමයි මම හොයන්න ඕන. පළල මම x කියලා ගන්නවා. මෙන්න මේ x තමයි මම හොයන්න ඕන. එහෙනම් හොඳට බලා ගන්න. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ පුතේ මෙයා x නම් මේ දිගත් අනිවාර්යයෙන්ම x වෙන්න ඕන නේද? මේ දිග x නම් මේ දිගත් අනිවාර්යයෙන්ම x වෙන්න ඕන නේද? පල්ලවල් දෙකක් තියෙන්න බෑනේ. මෙයා පල්ල නම් x නම් මෙයාත් xම තමයි. හරි. එතකොට දැන් මේකේ පරිමිතිය ප්‍රකාශ කළොත් මම මෙතනින් පටන් ගත්තොත් L ධන x ධන L ධන x L ධන x ධන L ධන x හරිද? L ධන x ධන L ධන x එතකොට එනවා මොකද්ද? L ධන L ධන L කියන්නේ 2යි L L ධන L කියන්නේ 2යි L x ධන x කියන්නේ 2යි x මොකද්ද? L ධන L කියන්නේ මෙයාමයි මෙයා වෙනම ගත්තා. L ධන L කියන්නේ 2යි x ධන x කියන්නේ 2යි x. පරිමිතිය කියන්නේ p කියලා මට ගන්න කියලා. පරිමිතිය කියන්නේ p කියලා කියනවා. මගෙන් අහන්නේ පළල. මම මුලින්ම පුතේ කරන්නේ මේ 2යි L කියන කෙනා ධන මේ පැත්තේ ඉන්නේ. මේ 2යි L කියන කෙනා මෙහා පැත්තට ගෙනියනවා. මේ 2යි L කියන කෙනා ධන මෙයා මම එහා පැත්තට ගෙනියනවා. 2යි L කියන කෙනා එහා පැත්තට ගෙනිච්චම p ඍණ 2යි L සමානයි 2යි x කියලා. හරිද? මේ 2L කියන කෙනා එහා පැත්තට ගෙනිච්චම මොකද වෙන්නේ p ඍණ 2L වෙනවා. ඇයි සමාන ලකුණේ මේ පැත්තේදී ධන 2L නේ. එහා පැත්තට යද්දි ඍණ 2L වෙනවා. හරි. සමානයි 2x. මට 2x නෙමෙයි හොයන්න කියන්නේ. මට හොයන්න කියන්නේ පළල. පළල කියන්නේ පුතේ x. මට හොයන්න කියන්නේ පළල. පළල කියන්නේ x. x එවුවම දෙපැත්තම දෙකෙන් බෙදන්න. දෙපැත්තම දෙකෙන් බෙදුවම මෙයාට කියලා x සමානයි උත්තර එනවා. p ඍණ 2l බෙදීම 2 එහෙම නැත්නම් මේ x කියන්නේ මොකද්ද? පළල සමානයි p ඍණ 2l බෙදීම 2යි කියන මට උත්තරේ. හරි. කොහොම බලන්න මේ පළවෙනි ගාන තේරුණාද කරපු එක? p ඍණ 2l බෙදීම 2 කියන එක තේරුණාද? පළවෙනි ගාන තේරුණා අතුස්සන බලන්න. පළවෙනි ගාන තේරුණා නම් අතුස්සන්න ප්‍රශ්න නැහැ නේ. හරි ගැටලුවක් නැහැ නේද? හරි. මෙන්න මේ පළවෙනි ගාන කියලා. පුතේ පළවෙනි ගානකින් දාලා පේපර් එකේ පළවෙනි ගාන කියලා ටක් ගාලා මේ රූප සටහන ඇඳගෙන මේක හදාගන්න. පළවෙනි ගාන කියලා රූප සටහන ඇඳගෙන හදාගන්න. පුතේ මට මේ අත උස්සන්න බලන්න පරිමිතිය කියලා පාඩම පොඩ්ඩක් හරි දන්නවස අපි චුට්ටක් කරලා තිනවා. ගණන් ටික පොඩ්ඩක් හදලා තිනවා වගේ කට්ටිය අත උස්සන්න බලන්න. පරිමිතිය පාඩම පොඩ්ඩ හරි දන්නවනම් අත උස්සන්න. හරි. ඉක්මනට මේක ලියාගන්න.
හරිද බලන්න. හරි. පුතේ පළවෙනි ගාන ඉවරයි නම් හදන්න ගන්න දෙවෙනි ගාන. දෙවෙනි ගානට යන් අපි. පළවෙනි ගාන ඉවරයි නම් අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ මොකද්ද කියලා තියෙන්නේ? දෙවෙනි ගානේ කියනවා අරය R වන වෘත්තයක පරිධිය සොයන්න. මට කියන්න බලන්න අරය R වන වෘත්තයක පරිධියේ සූත්‍රය මොකද්ද? පරිධිය කියන්නේ වටේ දිග. මෙන්න වෘත්තය අරය R අරය R වන වෘත්තයේ වටේ දිගට කී මොකක්ද දෙන්න සූත්‍රය? පරිධිය මොකක්ද දෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා. පරිධිය සමානයි මොකක්ද දෙන්නේ? අරය R වන වෘත්තයක පරිධිය මොකක්ද දෙන්නේ? අරය R වන වෘත්තයක පරිධිය නෝ මොකක් කියලාද? මොකක්ද දෙන්නේ? මේ මම මයික් එක පොඩ්ඩක් පුතේ ඔන් කරන්නම්. ඔයගොල්ලෝ කතා කරන්නේ නැත්තම් මේ නිකන් මේ හරිම අවුල් නේ මන්ට ඒ කරන්නේ. මට කියන්න බලන්න අරය R වන වෘත්තයේ පරිධිය මොකක්ද දෙන්නේ කියලා. මයික් එක ඔන් කරලා කියන්න. 2πr මොකක්ද දෙන්නේ? අරය R වන වෘත්තයේ පරිධිය මොකක්ද දෙන්නේ? කියන්න. 2πr. ඉච්චර. 2 5r. හරි. හරි ඔක තමයි දෙවෙනි එක. ඊට පස්සේ අරය 3.5ක් වෙන වෘත්තයක පරිධිය සොයන්න. හරි මේ බලන්න. අරය 3.5ක් ලු. තුන්වෙනි එකේ පරිධිය හොයන්නලු. අරය 3.5ක් වෙනවලු. 25r තමා පරිධිය වෙන සූත්‍රය. එතකොට මෙතන වෙන්නේ 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම අරය කියන්නේ 3.5යි. මම 3.5 දාන්න යන්නේ. මම දානවා සුළු කරන්න ලේසි වෙන්න 7 බෙදීම 2යි කියලා. අපි දන්නවා 7 බෙදීම 2යි කිව්වත් 3.5 කිව්වත් දෙකම එකයි. 7 බෙදීම 2 3.5යි. එහෙනම් මෙතන දානවා 3.5 කට මම දානවා 7 බෙදීම 2. හරි 7 බෙදීම 2ක් දානවා. 3.5 කට 7 බෙදීම 2 දානවා. එතකොට මේ 7ට මේ 7 කැපෙනවා. මේ 7ට මේ 7 කැපෙනවා. දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම කැපෙනවා. 7ට 7 කැපුණා දෙකේ ඉලක්කම දෙකේ ඉලක්කම කැපුණා. උත්තරේ එනවා 22යි සෙන්ටිමීටර කියලා. 22යි සෙන්ටිමීටර කියලා උත්තරේ. හරිද? මේක හදන්න තුන්වෙනි ගාන ඉවරයි. 3 ඉවරයි නම් පුතේ හදන්න 4 5 6 7 8. 4 5 6 7 8 ඉක්මනට හද. 3 වෙනකන් ඉවරයි නම් 4 5 6 7 8 ඉක්මන් කරලා හද. 4 5 6 7 8 4 5 6 7 8 4 5 6 7 8 4 5 6 7 ඉක්මන් කළා හද.
මට කියන්න බෑ ඔයා කියන්නේ. විසුපාට. ඉතින් මයික් එක ඔෆ් කරගන්න. අට වෙනකන් හදන්න. ඔව්. ඉතින් ඉවරයි නේද? ඉවරයි කියලා දාන්න chat එකේද? අට වෙනකන් කරලා ඉවරයි නේ? ඉවරයි කියලා දාන්න.
රූප සටහනක් අදින්න ඕන පුතේ. රූප සටහනක් ඇඳලා ගාන හදන්න ඕනේ. ඒතර අර විස්තර හම්බ වෙනනේ ගානේ දැක්කම පේන රූප සටහන දැක්කම මෙන්න මේක දීලා තියෙනවා මේක දීලා තියෙනවා මම හොයන්න ඕන මෙන්න මේක කියන එක වාට තේරෙනවා රූප සටහනක් ඇඳ වෙන නිසා අවශ්‍යයි නේද රූප සටහනක් අනිවාර්යයෙන්ම අදින්න. අරය කොහොමද ගන්න කියලා අහලා තියෙන පුතේ අරය අපිට ගානේ දෙනවා අපිට සමහරවිට විස්කම්බය දුන්නොත් දැන් විස්කම්බයේ අරය අතර තියෙන සම්බන්ධය අපි දන්නවනේ විස්කම්බයේ අරය අතර තියෙන සම්බන්ධය දන්න මොකද්ද අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය. හරි අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය. අපිට විස්කම්බය නම් දීලා තියෙන අරය හොයන්න පුළුවන්. අරය හොයන්න පුළුවන් මොකද්ද විස්කම්බයේ බෙදීම දෙක. නෝ ඒ දෙක මතක තියාගන්න. විස්කම්බයේ බෙදීම දෙක. අරය කියන්නේ විස්කම්බයේ බෙදීම දෙක. හරිද? හරි. අපි යන් ඊළඟ ගණනට සුට්ටක් යන්කෝ. ඊළඟ ගණනට යමු. හතරවෙනි ගානේ කියන පුතේ. තුන්වෙනි ගානේ සර් තුන්වෙනි ගාන කියලා දෙන්නකෝ කියලා දෙනවා මට අග්ගාලේක පොඩ්ඩක් ආයේ දරුවෙක් ඉන්න පොඩ්ඩක් පැහැදිලි. පුතේ මම ඔයාලට කියලා දෙන්නම් පොඩ්ඩක් කියන්න. පරිධිය සමානයි 2πr නේ පුතේ. ඒ දැන් මේ දරුව අහගන්න පරිධිය කියන්නේ 2πr. එතකොට මෙයා 2 5 කියන්නේ 7න් 22 අරය කියන්නේ r නේ. r වෙනුවට දාන්න ඕන අරේ ගානේ කියනවනේ 3.5යි කියලා. පුතේ 3.5 දැම්මත් එකයි 7 බෙදීම 2 දැම්මත් එකයිනේ. හරි. මට පුළුවන්නේ 5 කියලා කොහෙද තැනක දාන්න තිබ්බත් මට මේක 10 බෙදීම 2යි කියලා දාන්න බෑ. පුළුවන්නේ 10 බෙදීම 2 කියන්නේ 5ම තමයි. එහෙනම් 3.5 වුණා මට දාන්න පුළුවන් 7 බෙදීම 2. 7 බෙදීම 2 කියන්නේ 3.5ම තමයිනේ. හරි. දැන් මෙයාට ලැබුණා. මෙයාට ලැබුණා. උත්තරය නම් 22 සෙන්ටිමීටර. හරි. උත්තරේ 22 සෙන්ටිමීටර කියන ඔහොම තමයි ඒක ආවේ. ඊට පස්සේ බලන්න හතරවෙනි ගාන පහත දැක්වෙන A හා B රූප සටහන් දෙකේ වර්ගඵල සමාන නම් B රූපයේ පරිමිතිය සොයන්න. මෙයාගේ වර්ගඵල සමානයි නම් B රූපයේ පරිමිතිය හොයන්න. වර්ගඵල සමානයිද දෙන්නේ? 9යි 4යි. මෙයාගේ වර්ගඵලය වෙනවා පුතේ දිග වැඩි කිරීම පළවෙනි. දිග කියන්නේ 9 සෙන්ටිමීටර වැඩි කිරීම 4 සෙන්ටිමීටර. දිග වැඩි කිරීම පළල උත්තර එනවා 36 වර්ග සෙන්ටිමීටර. මෙයාගේ වර්ගඵලය පුතේ 36 වෙනවා. මෙයාගේ වර්ගඵලය 36 වෙන්නේ කොයි? ඒ වර්ගඵල දෙක සමානයි කියලා ගාන කියනවනේ. නේ? වර්ගඵල දෙක සමානයි කියලා ගාන කියනවනේ. මෙයාගේ දිග මම x කියලා ගන්නවා. එහෙම ගත්තොත් පළලත් x වෙන්නේ. කරේනවා. දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළලනේ වර්ගඵලය කියන්නේ. ඒත් මෙයාගේ දිග x රජිකෝ සමචතුරාශ්‍රය නිසා පළලත් x සමානයි වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය 36යි කියලා. මෙයාගේ වර්ගඵලය මෙයාට සමානයි. එහෙනම් මෙයා 36යි. එහෙනම් x වර්ගය සමානයි 36යි. x1 පුතේ දෙපැත්තම වර්ගමූලය ගත්තා. x සමානයි කීයයි කියලා දෙන්නේ? 36 වර්ගමූලය කීය දෙන්නේ? 36 වර්ගමූලය අපිට කීය දෙන්නේ? උත්තරේ දාන්න බලන්න. 36 වර්ගමූලය කීය දෙන්නේ? තිස්සය වර්ගමූලය කීය දෙන්නේ? 6යි. 6යි. 36 වර්ගමූලය 6යි. එහෙනම් මට උත්තරය එනවා 6 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ ත්‍රිකෝණාශ්‍රයේ දිග එනවා. දිග සමානයි 6 සෙන්ටිමීටර. හරි. නොචලයි තියෙන්නේ.
ඒ ගානේ ඔක තමයි තියෙන්නේ. ඔක තමයි හදන විදිය. දිග පුතේ ඔයාට කැමති නම් අකුරක් දාගන්න පුළුවන් ඔය වගේ x කියලා නැත්නම් දිග විදියට තියාගෙන යන්න පුළුවන්. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට හතරවෙනි එකට යන්න. හතර නෙමෙයි පහනේ. පස්වෙනි ප්‍රශ්නයට යන්න. හරි. මේක ලියා ගන්න ඉක්මනට. පස්වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් විභාගෙට අහනවා. විභාගෙට කීප සැරයක්ම අහලා තියෙනවා. කෙටි ප්‍රශ්නයක් විදිහට ඕක අහනවාද? කෙටි ප්‍රශ්නයක් විදිහට කීප සැරයක් අහලා තියෙන ප්‍රශ්නයක් ඕක. හරි? පස්වෙනි ප්‍රශ්නේ. හොඳට කියව ගන්න. ට්‍රැක්ටර් රෝදයක විස්කම්භය 1.75 වේ. එය මීටර් 275ක් ගමන් ගන්නා විට රෝදයේ කැරකෙන වට ගණන කීයද කියලා අහනවා. විස්කම්භය 1.75. හරි. මම බෝඩ් එක මකනවා හොඳට අහගන්න. හොඳ ගානක් හොඳට සුළු කිරීමක් තියෙන කොහොමද හදන්නේ කියලා බලන්න. හරි. පුතේ මෙතන කියනවා ට්‍රැක්ටර් රෝදයක විස්කම්භය 1.75. මෙන්න මෙහෙම ට්‍රැක්ටර් රෝදයක් තියෙනවා. මෙයාගේ විස්කම්භය මෙන්න මේකේ 1.75. 1.75 මීටර කියලා කියන මෙයාගේ විස්කම්භය. මම මෙයාගේ පරිධිය හොයන්නම්. පරිධිය කියන්නේ 2πr. හරිද? ඒ කියන්නේ 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම. පුතේ r කියන්නේ මොකද්ද? අරය මට මේ 1.75 කියලා දීලා තියෙන පුතේ විස්කම්භය. මට මේ 1.75 කියලා දීලා තියෙන විස්කම්භයනේ. මට මේ දීලා තියෙන විස්කම්භය. එතකොට අරය කොහොමද ගන්නෙ පුතේ මම? විස්කම්භය දුන්නොත් අරය ගන්නෙ කොහොමද? විස්කම්භය දුන්නොත් අරය ගන්නෙ කොහොමද? කාටද කියන්න පුළුවන්? විස්කම්භය 1.75. එහෙනම් අරය ගන්නෙ කොහොමද? බෙදලා කීයෙන් බෙදන්න ඕනද? කීයෙන් බෙදන්න ඕනද? දෙකෙන් දෙකෙන් බෙදන්න ඕන. අන්න හරි. විස්කම්භය දුන්නම අරය ගන්නෙ කොහොමද? විස්කම්භය දෙකෙන් බෙදුවම එන්නේ අරය. මම අර කලින් ලිව්ව සම්බන්ධය. අරය සමානයි විස්කම්භය බෙදීම දෙක කියලා. එහෙනම් මෙතන එනවා 1.75 බෙදීම 2. හරි. මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම එකයි. දැන් ඉතුරු වෙන්නේ මොකක්ද? ඉතුරු වෙනවා 22 වැඩි කිරීම 1.75 බෙදීම 7. හරි. ඔන්න පුතේ දැන් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් කොහොමද මෙයාව සුළු කරන්නේ? දැන් මෙයාව සර් මට පුළුවන් 22 මේ 1.75න් වැඩි කරන්න. එහෙම නැතුව මුකුත් කෙටි ක්‍රමයක් නැද්ද මෙයාව සුළු කරලා උත්තරයක් ගන්න? නිකන් අපි සුළු කරන්න ලේසි වෙන්න මොකොත් විදියක් නැහැ. දැන් මෙතන ආවේ සරල මොකොත් මේකනේ ආවේ පුතේ. මෙන්න මම කියන විදිහට ආවේ 22 බෙදීම 7 වැඩි කිරීම 1.75. ඕකනේ. හරි. මේක මට සුළු කරලා ලේසියෙන් දැන් මේ දශම වැඩි කරන්න නැතුව වෙන විදියක් නැද්ද ගන්න? එහෙම එකක් නැහැ. ඕන්න මට උත්තරේ ගන්න පුළුවන් හොඳේ 22 1.75න් වැඩි කරලා 7න් බෙදුවම උත්තරේ එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම මේ කියලා දෙන ක්‍රමය හොඳට බලා ගන්න. මෙතන පුතේ 22 බෙදීම 7නේ. මෙතන 1.75නේ. මෙතන දශම තිතර පස්සේ ඉලක්කම් දෙකක් තියෙනවනේ. දශම තිතකට පස්සේ අපි ඉගෙන ගන්නවා 6 7 නම් ඉගෙනගෙන ඉන්න දෙයක් තියෙන මොකද්ද? දශම තිතකට පස්සේ පුතේ ඉලක්කම් දෙකක් තියෙනවා නම් මට යාව ලියන්න පුළුවන් 100න් පංගුවක් විදියට. දශම තිතර පස්සේ ඉලක්කම් 1යි නම් 10න් පංගුවක්. දශම තිතර පස්සේ ඉලක්කම් 2යි නම් 100න් පංගුවක්. ඒ වගේම දශම තිතර පස්සේ ඉලක්කම් 3ක් තියෙනවා නම් 10න් පංගුවක්. මෙන්න මේ විදියට ලියන්න පුළුවන්. හරි. දැන් මෙතන දශම තිතර පස්සේ ඉලක්කම් 2යිනේ. එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් 100න් 175යි. 100න් 175යි කියලා කොහොම ලියන්න පුළුවන්. දශම තිතර පස්සේ ඉලක්කම් 2යි නම් 100 දැම්මා. උඩට දාන්න මෙන්න මේ තියෙන සංඛ්‍යාව දශම තිත අයින් කරන්න. එච්චරයි. දශම තිතර පස්සේ ඉලක්කම් 2 නම් 2යි නම් ඒ භාග සංඛ්‍යාවේ හරයට දාන්න 100 ලවයට මේ දශම තිත අමතක කරාම 175නේ. 175 දැන් බලන්න. දැන් බලන්න මෙයා සුළු කරන විදිය හොඳට බලා ගන්න. මෙයාගේ සුළු කිරීම කොහොමද කියලා බලන්න. 7ට 7ේම 1යි. 7ට 7ේම 1යි. එකට නෑ පුතේ. එකට නෑ 17ට 7ේම කීයද? එකට නැහැ 17ට 7ේම කීයද? 17ට 7ේව 2යි. ඔන්න බලන්න මම මේක සුළු කරන විදිය හොඳයි. 7ට 7ේව 1යි
මෙතන එකට නැහැ 17ට එහෙනම් බලන්නේ 17ට 7ව 2යි 7ව 2ක් 14යි. ඒතර 17න් 14ක් ගියම 3ක් ඉතුරුයි. ඒ 3 මෙතනට යනවා නේද? ඒ 3 උතන්ට යනවා. දැන් එන්නේ කීයද? 35. එහෙනම් 35ට 7ව කීයද? 35ට 7ව 5යි කියලා. තේරුණාද? ඔන්න සුළු කරපු විදිය හොඳට බලන්න. හොඳට බලන්න සුළු කරපු විදිය. 7ට 7ව 1යි. මෙතන එකට නැහැ 17ට 7ව 2යි 14යි 3ක් ඉතුරුයි. ඒ 3 ගිහිල්ලා මේ 5 ඉස්සරහෙන් ඒ 3. එතකොට හැදුන 35. 35ට 7ව කීයද? 5යි. 4ක් 5 තමයි 35යි. හරිනේ. කොහොම බලන්න මේ සුළු කිරීම තේරුණාද හැමෝටම? අත උස්සන්න බලන්න. ඒ සුළු කිරීම තේරුණාද? ඒ සුළු කිරීම තේරුණාද? හරි. දැන් බලන්න උත්තරේනවා 22 වැඩි කිරීම 25 බෙදීම c. කොහොමනේ? එක වැඩක් නෑ. දැන් මෙතන 25ට 25ව 1යි. c යට 25ව 4යි. 25ට 25ව 1යි. c යට 25ව 4යි. ඒ උත්තරේ එනවා 22කින් වෙන කරාම 22යි. 22 බෙදීම 4. උත්තරේනවා කීයද? 5.5 මීටර. 5.5 මීටර කියලා උත්තරේ එනවා. හරිද? මේ ක්‍රමයට හදන්නත් පුළුවන්. සමහර දරුවෝ මෙන්න මෙහෙම හදලා තිබ්බා. හොඳට බලන්න. දැන් ඔයගොල්ලෝගේ ක්‍රමත් හොඳයි. මේ බලන්න. ඔයගොල්ලෝ හදලා තිබ්බා 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 1.75 විස්කම්භය. 1.75යි විස්කම්භය. 1.75යි විස්කම්භය. එතකොට අරේනවනේ 1.75 බෙදීම 2. අරේනව ඔන්නෝම 1.75 බෙදීම 2. දැන් මේ දෙක මේ දෙක කැපුණානේ. දැන් එනවා 22 බෙදීම 7 1.75 කියලා කියන්නේ පුතේ 1.75 කියන්නේ 7 බෙදීම 4. කොහොමද දාන්න පුළුවන්? 7 බෙදීම 4 කියලා දාන්නත් පුළුවන්. 7 බෙදන්න 4. 4 බෙදුවම 1යි. 4යි 3ක් ඉතුරුයි. දශම කියලා බිඳුවක් ගත්තා. 30ට 7යි 28යි 20ට 5යි 1.75 කියන 7 බෙදීම 4. දැන් මේ 7ට මේ 7 ගෙතුණා 22 බෙදීම 4 කියන්නේ 5.5. එහෙම ගන්න පුළුවන්. කැමති ක්‍රමයක් වාට ලේසි වාට පහසු සුළු කරන ලේසි ක්‍රමයකට යන්න පුළුවන්. හරි. ඕක තමයි මෙයාගේ පරිධිය එන්නේ. හරි. චමත්ක පුතේ මොකද්ද වාට තේරුන්නේ නැත්තේ පොඩ්ඩක් කියන්න. මොන කොටස තේරුන්නේ නැත්තේ වාට? බෙදෙන කොටසනේ. හරි. මේක නේද? මෙන්න මෙතන බෙදෙන කොටස. අනිත් පැත්ත අහගන්න පුතේ හොඳේ පොඩ්ඩක්. මේ කොටස තේරුණා නැත්නම් මෙයා මේ මෙතන බෙදෙන එකද? මෙයාද? ඔව්ද? ඔව්. හරි මම පැත්තකින් හදන්නම්. හරි. මේ බලන්න. මම මේ සුළු කිරීම ආයි කරන්න පොඩ්ඩක් බලන්නකො. 22 බෙදීම 7 වැඩි කිරීම 175 බෙදීම c. මම මෙහා මෙන්න මෙහිමයි සුළු කරන්නේ. හැමෝම බලා ගන්න. 7ට 7ේව 1යි. මෙතන 1ට 7ේව තියනවද? මෙයා 7ෙන් බෙදන්න 1ට 7ේව තියනවද? නැහැ. 1ට 7ේව නැත්නම් මේ දෙන්නටම බලන්න. 17. 17ට කීයද 7ේව? 17ට 7ේව 2යි. 7ේව 2ක් 14යිනේ. 7ේව 2ක් 14යි. හැබැයි මෙතන තියෙන්නේ 17. එතකොට 17න් 14ක් අඩු කරාම කීයද එන්නේ? 3යි. ඒ 3 මෙතනට ගියා. දැන් එනවා 35. 35ට 4ක් 5යි. ඔන්න ඔහොම. හරිද? එකට නෑ. එහෙනම් 17ට 4ක් 2 14යි. 3ක් ඉතුරුයි. 35ට බෙදුවා 35ට 4ක් 5යි. එතකොට ආව 22 වැඩි කිරීම 25 බෙදීම c ට. මෙතනට 25ට 25 2යි. මෙතනට 4යි. 22 වරක් 1 22යි. 22 බෙදීම 4 උත්තරේ එනවා. 5.5යි. ඔක තමයි. හරිද? ඔක තමයි උත්තරය. හරිද පුතේ දැන් තේරුණාද? හරි. දැන් ඕක නෙමෙයි මගෙන් ප්‍රශ්නෙන් අහන්නේ. හරිද? මගෙන් ප්‍රශ්නෙන් අහන්නේ ඕක නෙමෙයි. ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක්. ප්‍රශ්නේ කියනවා තේරුණාද? හරි.
ප්‍රශ්නේ කියන පුතේ මෙන්න මේ ට්‍රැක්ටර් එකේ රෝදේ මීටර් 275ක් ගමන් කරන විට කැරකෙන වට ගන්න. පුතේ හොඳට බලා ගන්න. එක වටයක් කැරකෙද්දී යනවා පුතේ මීටර 5.5. මේ ට්‍රැක්ටරේ එක වටයක් කැරකුණා කියන්නේ මීටර් 5.5ක් ඉස්සරහට යනවා. මගෙන් අහනවා එහෙනම් මීටර් 275ක් ගමන් කරනකොට කොච්චර වට ප්‍රමාණයක් කැරකිලාද කියලා. එක වටයක් කැරකුවොත් මීටර් 5.5යි. වට දෙකක් ඉස්සරහට ගියොත් 5.5 වගේ 2යි. වට තුනක් ගියොත් 5.5 වගේ 3යි. එහෙනම් මගෙන් අහන ප්‍රශ්නේ මීටර් 275ක් ඉස්සරහට යද්දී මේ ට්‍රැක්ටරේ රෝදේ කොච්චර වට ගානක් කැරකිලාද කියලා තමයි මගෙන්. එතකොට ඒක කොහොමද හොයන්නේ? වට ගාන කොහොමද හොයන්නේ? කාටද කියන්නේ? මේකේ වට ගාන කොහොමද හොයන්නේ? වට ගණන කොහොමද හොයන්නේ? කාට හරි කියන්න පුළුවන් කියන්නේ? මීටර 275ක් යද්දි වට කීයක් කැරකිලාද? මොකද්ද කරන්නේ? එක වටයක් යද්දි පුතේ 5.5යි කැරකෙන්නේ. හරිද? දැන් නිකන් ඔය ප්‍රශ්නේ මොන වගේ එකක්ද දන්නවද? රුපියල් 10කට රුපියල් 2 ටොෆි කීයක් ගන්න පුළුවන්ද වගේ ප්‍රශ්නයක් නෙමෙයි. මීටර් 275ක් යද්දි 5.5ක් වගේ වට කීයක් කැරකෙනවද කියලා. එහෙනම් කොහොමද හොයන්නේ? 10 රුපියල් 10ට 2 ටොෆි කීයක් ගන්න පුළුවන්ද? 10 බෙදුවා 2කින් 5. එහෙනම් 275ක් දුර යද්දි වට කීයක් එනවද? එහෙනම් එක වටයක දුරේ මොනවා කරන්න ඕනද? බෙදන්න ඕන. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? 275 බෙදන්න කීයද? 5.5. 275 5.5 බෙදන්න ඕන. කාටද උත්තරේ කියන්න පුළුවන්? හදලා ඉක්මනට උත්තර දාන්න මේක ලියාගෙන මේ ටිකේ අඩුපාඩු ටික ලියාගෙන ටක් ගාලා හදලා උත්තරේ දාන්න බලන්න. උත්තරේ කී දෙන්නේ කියලා? හදලා ඉක්මනට උත්තරේ දාන්න. වට 50යි සර්. වට 50යිලු එන්නේ. වට 50යි සර්. වට 50යි. වට 50ක් කියනවා කියලා තමයි කියන්නේ. වට 50යිනේ. හා. දැන් සමහර අයට ප්‍රශ්නයක් එනවා සර් මේ වගේ ගාණක් අපි බෙදාගන්නේ කොහොමද දැන්? සාමාන්‍ය එකක් නම් අවුලක් නැහැ බෙදන්න පුළුවන්. මේ වගේ දශම තිබ්බොත් බෙදන්නේ කොහොමද? උතේ දශම තිබ්බොත් බෙදෙන විදිය මම කියන්නම්. හරි? හොඳට බලා ගන්න ඕනේ. දශම තිබ්බොත් මෙන්න මෙහෙමයි අපිට බෙදෙන්නේ. ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඔක බෙදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. 275 පහින් බෙදන්න තියෙනවා. 275 5.5 බෙදන්න. හරිද? පුතේ මෙන්න මේ මෙතන හොඳට බලන්න. මෙතන පුතේ දශම තිතට පස්සේ ඉලක්කම් එකයි තියෙන්නේ. දශම තිතට පස්සේ ඉලක්කම් එකයි නම් මෙන්න මේ දශම තිත අයින් කරන පුතේ මෙයාව 10න් වැඩි කරන්න. 5.5නේ තියෙන්නේ. 5.5 පුතේ මේ දශම තිත අයින් කරාම 55 වෙනවා මෙයා. 55 කරන්න මෙයාව 10න් වැඩි කරාම හරි 5.5 10න් වැඩි කරාම තමයි දශම තිත අයින් වෙලා 55 වෙන්නේ. දැන් මෙයාව මම 10න් වැඩි කරාම උඩින් එක්කිනා කෑ ගහන්න ගන්නවා. එයාව විතරක් 10න් වැඩි කරන්න බෑ. එයාව 10න් වැඩි කරනවා නම් මාවත් 10න් වැඩි කරන්න කියලා. එයාට විතරක් වෙනස්කමක් කරන්න බෑ මටත් ඒක ඕන කියනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙයාවත් අපි 10න් වැඩි කරනවා. එතකොට එනවා කීයද? 275 10න් වැඩි කරාම 2750 බෙදීම 5.5 10න් වැඩි කරාම 55යි. හරි? අපිට මෙහෙම බෙදලා ගන්න පුළුවන් 2750 55න් බෙදුවම කීය දෙන්නේ? 5යි 55ම 5ක් 275යි බිඳුවයි මේ බිඳුව මෙතන ගත්තම බිඳුවයි එහෙනම් උත්තරේ වට ගන්න කීය කියලාද 50යි කියන්නේ. හරි වට ගන්න 50යි කියලා උත්තරේ. හරි වට ගන්න 50යි කියලා උත්තරේ. හරි ඔන්න ඔක ලියාගන්න ඉක්මනට. හරි
හරි පුතේ කෝ බලන්න මෙන්න මේ අද මම කියලා දීපු පරිමිතිය සම්බන්ධ මේ පාඩමේ ගැටලු ටික තේරුණාද? තේරුණා නම් කියන්න තේරුණා කියලා මයික් එක ඔන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැද්ද තේරුණාද? අපිට තව ওই ටියුට් එකේ ওই පේපර් එකේ ගණන් කරන්න. හරිද? තේරුණා සර්. අනිත් අය ගැටලුවක් නැහැ නේ? හරි. Master. නදීන කොහමද? ප්‍රශ්නයක් නැද්ද? හරි. ඒ වගේ හරි. දැන් පුතේ දැන් අද මේ කරේ අපි පැයනේ ක්ලාස් එක කරේ. අද අපි මේ පේපර්ස් ටික කරගෙන යන එකනේ. දැන් මේකේ තව ඉතුරුයි ගණන් ටික. මේ ගණන් ටික සාකච්ඡා කරනෝද? දැන් ඔතනින් ඕක ඉවර කරලා ඊළඟට පැන පැන යන්නේ. එහෙම කරන්නේ. ඕක සම්පූර්ණ කළා තමයි ඊළඟට යන්නේ. ඒ වගේම තමයි පුතාලා දන්න පුතාලගේ තියරි ක්ලාස් එක තියෙනවා. තියරි ක්ලාස් එක තියෙන කවද්ද? හෙට නේ? හෙට තියරි ක්ලාස් එක තියෙනවා. එතකොට හෙට අපි ද්විමේය සංඛ්‍යා කියන පාඩමේ ඉතුරු කොටස අපි සාකච්ඡා කරනවා. ද්විමේය සංඛ්‍යා නෑනේ ඔයගොල්ලෝ දැන් 10නේ. පරිමිති ඉවරයි. පරිමිති ඉවරයි. අපි ඊළඟට පටන් ගන්නේ මොකද්ද? දෙවෙනි පාඩම පටන් ගන්නවා. හරිද? ද්විමේය සංඛ්‍යා තිබෙන 9යිනේ දැන් ඔයගොල්ලෝ 10නේ. හරි පොඩ්ඩක් තාම පැටලෙනවා ඈ. ගණන් ගන්න එපා. හෙට ඔයගලන්ට අලුත් පාඩමක් පටන් ගන්න. හෙට රෑ ක්ලාස් එක තියෙනවා අනිවාර්යයෙන්ම එන්න පුතේ. හරි? ඔයාලඟ ටියුට් නැති වෙන්න පුළුවන්, අච්චුකොත් නැති වෙන්න පුළුවන්, මුකුත් නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔයා අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න මම වාට මේ පාඩමත් නියමටම කියලා දෙන්න. ආයෙ වාට ආසාවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට මම පාඩම කියලා දෙන්න. අනිවාර්යයෙන්ම හෙට එන්න. හොඳේ හෙට ඉස්කෝලේත් පටන් ගන්නවා. ඉස්කෝලේත් යන්න ගිහිල්ලා හෙට හවස ක්ලාස් එකට අනිවාර්යයෙන්ම එන්න. අපි ලස්සනට දෙවෙනි පාඩම ඉගෙන ගමු. සන්නිකර්ෂණය කියන පාඩමක් තියෙනවා. ওই පාඩම ඉගෙනගෙන ලස්සනට ඒක ගණන් ටික හදමු. ගොඩක් අය අවුල් කරගන්න පාඩමක්, ගොඩක් අය මිස් කරගන්න පාඩමක්. අපි හෙට හරියට මේ පාඩම ඉගෙන ගමු. හරි? දැන් මම හිතනවා දැන් වෙලාවත් හරි අපේ. දැන් ඔයගොල්ලෝ නිදා ගන්නත් ඕනේ ඉස්කෝලේ යන්න. ඉතින් හැමෝම ඉන්දියා ක්ලාස් එක ඉවරනක මම හිතරම හිතුවේ නෑ ගොඩක් අය ඇයි කියලා හිතුවා මගදී. මොකද මේ රෑ වෙන නිසා කියලා නෑ හැමෝම ක්ලාස් එකේ ඉන්දියා නියමයි. ඔයගොල්ලෝ ඔහොම ඉන්න ඔයගලන්ට වෙනම පේපර් ක්ලාස් එකක් යනවා පුතේ. හරිද? ඒ කියන්නේ පේපර් එකක් ලියවලා සාකච්ඡා කරන වෙනම පේපර් ක්ලාස් එකක් ඕගලන්ට යනවා අලුතෙන්. මේකට අමතරව. ඒ නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම ඕගලන්ට සෙමිනාර් සීරීස් එකකුත් යනවා. ඒ කියන්නේ 9 වසරේ පාඩම් අපි 10 වසරේ පළවෙනි වාර විභාගෙට එනවනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටිකත් මතක් කරන්න වෙනම නිර්මාණ. ඊට පස්සේ ඔය මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනේ අන්න ඒවා මතක් කරන්න වෙනම සෙමිනාර් සීරීස් එකකුත් යනවා. සෙමිනාර් කරනවා. ඉතින් ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාව ගොඩ දාන එක ගොඩ දාන්න. හරි? අනිවාර්යෙන් පන්තිරේ එන්න. එහෙනම් හෙට රෑ පන්තිය තියෙන ඕගලන්ගේ අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙන්න. ලියන පොතක් තිබ්බම හොඳට මැති දැනට ඔයාලට වෙන මුකුත් ඕනේ නැහැ. ටියුට් අච්චුපොත් මුකුත් ඕනේ නැහැ. හරි? එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. එහෙනම් පරිස්සමින් ඉන්න වැඩ ටික කරගන්න හෙට අනිවාර්යෙන් මතක ඇතුව පන්තියට එන්න. හරි? එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බ වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. I will say. අයිබෝන් සර්.